හයි ගයිස්, ඔයාලට මේ වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකම් බලාගෙන ඉඳියොත් ජපානයේ ග්‍රැජුවේෂන් එකක් වෙන්නේ කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මයි තව අක්ක කෙනෙකුයි අයියා කෙනෙකුයි තමයි අපේ ඉස්කෝලේට මුලින්ම ලංකාවෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපි ඉන්න පැත්තේ සිංහල අය කියලා එහෙම ලොකුවට ඉන්නේ නැහැ. ඉතින් අපිට ජොබ් හොයලා දෙන්නවත් එහෙම කවුරුවත් හිටියේ නැති නිසා අපි තුන්දෙනාම තමයි ඒ දවස්වල ඇවිදලා ජොබ් හොයාගෙන මුල් කාලේ නම් අපිට කවුරුවත් නැහැ කියලා අසරණකමක් වගේ දැන්නට අපිට ටික කාලයක් ගියාට පස්සේ ඒක නැති වුණා. මොකද අපි තුන්දෙනා ඉන්නවා කියලා අපි හිත හදාගත්තා. හොඳකට තිබ්බේ අපිට ජපාන් පුළුවන් වෙලා තිබ්බ නිසා අපිට ජොබ් හොයාගන්න එහෙම ලොකු අමාරුවක් වුණේ නැහැ. මෙහෙ ඉන්න බලාගෙන ඉන්නවනම් ඔයා කරන්න හොඳම දේ තමයි හොඳට ජපාන් ඉගෙන ගන්න. මොකද මෙහි අයට ඉංග්‍රීසි ගොඩක් අයට බෑ සහ මෙහි ඉංග්‍රීසි භාවිතා කරන ප්‍රමාණය අඩුයි. ගොඩක්ම භාවිතා කරන්නේ ජපාන්ම තමයි. අපිට කතාවෙන් කතාව සුත්සුකේ එකේ මොකද වෙන්නේ කියලා බලන්න දැන්න. ඉතින් මෙතන මුල් ටිකේ නම් මොකුත් වෙන්නේ නැහැ ලොකුවට. ඊට පස්සේ ඉතින් මං ඉගෙන ගත්ත ඉස්කෝලේ එක අයිති වෙන්නේ තෝවාදයිගකු එකට. ඉතින් තෝවාදයිගකු එකේ රියුගක්සේ බෙක්කා එකේ තමයි මං ඉගෙන ගත්තේ. ඉතින් අපේ ලැන්ග්වේජ් ඉස්කෝල එක තියෙන තැනට බස් එක ඇවිල්ලා අපිව එක්කගෙන ගියා සුත්සුගේව්ෂිකී එක තියෙන හෝල් එකට. කියන්න අමතක වුණානේ. දැන් ලංකාවේ ඉන්න අය බලන වෙති මොකද්ද මේ සුත්සුගේව් කියලා කියන්නේ? සුත්සුගේව් කියලා කියන්නේ ග්‍රැජුවේෂන් එකට. ඔයාලා ඒ වචනේ දන්න නිසා මම ඉතින් ග්‍රැජුවේෂන් කියන්නේ නැතුව දිගටම සුත්සුගේව් කියලාම කියන්නේ. අපිට කලින් සුත්සුගේව් වෙච්ච අයගේ සුත්සුගේව්ෂිකී එකටත් අපි ගිහිල්ලා තියෙන නිසා අපිට මේ පාර හෝල් එකට යද්දි පුදුම හැඟීමක් දැනෙන්නේ. කියන්නේ දුකයි යන්නේ. මොකද අපි තුන්දෙනා ආවේ එකට. ලංකාවේ ඉඳලා ජපානයට ආව වගේ තමයි ආව දවසේ ඉඳන් අපේ පවුලුනේ අපි ටික. ජපානයේ උපන්කම වගේ තමයි ඒ අපි ඉඳපු නගරේ. දුකේදිත් සැපේදිත් අපි ළඟින්ම අපි තුන්දෙනාම තමයි ඉන්නේ. අපිට පස්සේ තවත් ඉන්ට එක්කල යාළුවා ආවා. ඒ යාළුවත් අපිට ගොඩක්ම එකතු වුණා. ඒ ඔක්කොල්ලම දාලා අපිත් ගොඩක් දුර තැන් වලට යනවා කියලා දැන්නට පස්සේ ගොඩක් දුකයි වගේ දැනුණා. ඉතින් මුලින්ම හෝල් එකට ඔක්කොලම එක්ලස් කරලා ඊට පස්සේ අපිට පොඩි පුහුණුවක් දුන්නා. අපිට ගක්කෝ එකේදී එහෙම නැත්නම් ඉස්කෝල් එකේදී චූටියට පුහුණුවක් කරාට හෝල් එකටත් ගෙන්නලා අපිට පුහුණුවක් දුන්නා. ඊට පස්සේ අපේ ලංකාවේ වගේ කට්ටියක් සින්දු කියනවා, කට්ටියක් ඩාන්ස් කරනවා, ඒ වගේ දේවලුත් තිබ්බා. මේන් අස්සේ ලංකාවේ කොඩියත් ඈතින් පේනකොට අපිට මාරම හැඟීමක් දැනෙන්නේ. අක්කගේ මගේ උසරේ නිසා අපි දෙන්න පොඩ්ඩක් හිතා කැපිලා පෙනුණා. ගොඩක් අය කවයි කිව්වා. කවයි කියන්නේ කියුට් වගේ. ඒ වගේ තමයි. ඒ කියන්නේ ලස්සනයි කියලා තමයි. ගොඩක් ගෑන් ළමයිට කවයි කියන එක කියනවා. ලස්සනයි කියන එක අපි සාමාන්‍යයෙන් කිරෙයි කියන එක ඉගෙන ගත්තට හැබැයි අපි කට වචනෙන් කතා කරද්දී ගෑන් ළමයට කිරෙයි කියනවට වඩා ගොඩක් කියන්නේ කවයි කියලා. අපි ලංකාවෙන් එද්දි තමයි මේ ඔසරිය අරගෙන ආවේ. හැබැයි මේ ඔසරිය ගන්න කට්ට කාපු එක වෙනම කතාවක්. මේ බතික් ෆැක්ටරි එක තිබ්බේ ගොඩක් ඇතුළක කිව්වේ ගොඩක් පිටිසර ගම්මානයක කිව්වොත් මන් නිවැරදි කියලා හිතන. බස් එකක් එන්නේ ගොඩක් කලාතුරකින් වගේ තමයි බස් එකක් එන්නේ. බලන් ඉඳලා තමයි බස් එකක් එන්නේ. හරි එක දවසක් අපි මමයි අම්මයි ගිහිල්ලා ඉවර වෙලා ඒ බතික් ගැන අහලා කතා කරගෙන ආවා. දෙවෙනි දවසේ මට ඕන ඩිසයින් එක අරගෙන මේ අක්කයි මායි අම්මයි කියලා අක්ක යන්න තිබ්බේ වෙන පැත්තක, අක්කලගේ ගෙවල් තිබ්බේ වෙන පැත්තක, මායි අම්මටයි යන්න තිබ්බේ වෙන පැත්තක. පාරට ඇවිල්ලා ටික වෙලාවක් යද්දී මටයි අම්මටයි යන්න බස් එකක් හම්බුණා. හැබැයි අක්කට යන්න බස් එකක් නැති නිසා අක්කව තනියෙන් දාලා යන්න බැරි නිසා එදා අපි දෙන්නටත් එතන නැවතිලා ඉන්න උනා අක්කට බස් එකක් එනකම්. හොඳටම වහින දවසක්. ඊට පස්සේ අක්කට බස් එකක් එනකන් ඉද්දි තව බස් එකක් තව ටික වෙලාවකින් ගියා. ඒ කියන්නේ අපි යන පැත්තට තව බස් එකක් ගියා. එතකොට අපි දැනගත්ත දැන් අක්කට බස් එකක් ආවත් අපිට ආයේ බස් එකක් එන්නේ ගොඩ පස්සේ කියලා. ඉල්ලයක් කරන් ගියත් ගොඩ ගාණක් යන වියදමක් යන නිසා තමයි අපි ඉතින් බස් එකක් එනකම් ඉඳියේ. මොකද ඒ තරම් ගම ඇතුලේ තමයි මේ බතික් ෆැක්ටරි එක තියෙන්නේ. තමන්ගෙම කියලා වාහනයක වටිනාකමක් අපිට තේරුණා. බලන් ඉඳලා බස් එක ආවට පස්සේ ඒ බස් එකේ නැගිලා අපිට ගෙදර ගියා. සාරිය එක කොච්චර ලස්සනත් ඒක ගන්න
ගන්න කට්ට කාප එක අපි තමා දන්නේ. ඒකේ කතාව ඇති. දැන් බලන්නකෝ සුත්ස්කෝ එකේ ඔය මොකද වෙන්නේ කියලා ස්ටේජ් එකට ගෙන්නලා අපිට අපේ සර්ටිෆිකට් එක දීලා ඊට පස්සේ ආචාර විධි කරලා ඊට පස්සේ එතනින් යන්න තියෙන දේ කරන්න ඕන. රේ කිව්වට පස්සේ ඔළුව නවල ආචාර කරන ඒවා ඒ හැමදේම එකම විදියට වෙන්න ඕන. නැත්නම් එතන මොකද්ද වෙන්නේ කියලා දැන් අපි යමු සාරි එකේ කතාවට. ගොඩක් අය මේක ලස්සනයි කියලා ඉල්ලලා තිබ්බා. මං අඳින හැම ඇඳුමක්ම වගේ මම ගොඩක් කරන්නේ දෙන එක. මගේ ලංකාවේ ඇඳුම් ඔක්කොම අල්මාරි දෙකක විතර තිබ්බ ඇඳුම් ඔක්කොම දීලා ආවේ. මම මේ ඇඳුම දුන්නත් දෙන්න ආයෙ ගන්න නෙමෙයි. හැබැයි මගේ දෛගකෝ එකේ මොන හරි වැඩක් තිබ්බොත් එහෙම සිංහලෙන් මොන හරි එක අපේ ලංකාවේ හඳුන්වන්න තියෙන්නේ මට මේ ඔසරිය විතරයි. ඒක නිසා මට මේක දෙන්න විදියක් නැහැ. තවත් ඔසරියක් මම ආපු දවසට මම මේක තව කාට හරි මොකද මට මේක තියාගෙන ඉඳලා වැඩක් නැහැනේ. මම මේක තව කාට හරි දෙනවා. නේපාල් අයගේ ඇඳුම් ඇඳගෙන ඉන්දියා. එතකොට මියන්මාර් අය එයාලගේ ඇඳුම් ඇඳගෙන ඉන්දියා. එදා හැමෝම හරි ගොඩක් ලස්සනට ඉන්දියා. සුත්සුගේ ශිකී එක ගැන කියනවා කියලා මම වෙන කතා කියව ඉන්නවා නේද? යන්නේ කියලා ලොකුම දෙයක් නැහැ. ඉතින් ඊට පස්සේ එතන උත්සවය ඉවර වෙලා අපිව ඉස්කෝලේට ගෙන්නලා එතනදී තමයි අපිට සර්ටිෆිකට් ඒව දුන්නේ. ඉතින් ඊට පස්සේ සෙන්සර්ලාට සමුදේලා යාළුවන්ට සමුදේලා අපි එතනින් ආවා. ඇවිල්ලා පාක් එකට ගිහිල්ලා අපි ෆොටෝස් අරගෙන ඒව කරලා අපි ගෙදර ගියා. මොකද අපිට හික්කොෂි වෙන්න. ඒ කියන්නේ ගෙවල් මාරු කරන්න වැඩි කාලයක් තිබ්බ නැති නිසා අපි ඉක්මනින් එතනින් යන්න ඕන වෙලා තිබ්බ නිසා. එහෙන් ඇවිල්ලා අවුරුද්දක් වගේ ගෙවිලා ගියත් අතටත් තාමත් එහි තරම් සුන්දර ජීවිතයක් මට නම් හම්බුනේ නැහැ. යාළුවෝ ඒ මතක හැමදාටමත් මේ විදියටම මතකයේ රැඳෙයි කියලා මම හිතනවා. ලස්සන මතකත්, කටුක මතකත් ජපානයට ආවට පස්සේ ඒ ජපාන් හැඟීම මුලින්ම දැනුනේ ඒ ගමෙන් නිසා අපිට ටිකක් අමාරුයි ඒ ගම මතක් කරන්න. ඒ ගමේ තිබ්බ මතක මතක් කරන්න. මොමුණත් අපි හැමදාම ඉන්නාව මිනිස්සු නෙමේ නිසා මේවා ඇත්තැල්ල දාලා කවදම හරි යන්න වෙනවා. ඉතින් මේ වෙනකම් මේ වීඩියෝ එක බලන් ඉඳපු ඔයාලා හැමෝටම ස්තුතියි. බයි බයි. තව වීඩියෝ එකක් අරන් එන්නම්.